හායි යාළුවනි චුටිය බණ්ඩියා YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ ලංකාවේ. අපි දැන් යන්න යනවා නාන්න පොට් එකට. අද අපි බලමු අපේ ගමේ සුන්දරතාවය කොහොමද කියලා. එන්න මාත්. ඉතින් යාළුවනේ දැන් අපි යන ගමන් ඉන්නේ මෙතන ඉස්සරහා තියෙන හන්දියක් අපේ ළඟ ඉඳන් මීටර් 500ක් විතර දුරේ හන්දියක් තියෙනවා. ඒ හන්දියෙන් ඇතුළට දාන්න ඕනේ. අපි යන්නේ අද සුපිරි ප්ලේස් එකකට. අපි ගිහිල්ලා බලමු. මේ A9 මාර්ගයේ ලේනදොර හන්දියෙන් ඇතුළට හැරෙන්න ඕනේ. A9 මාර්ගයේ ලේනදොර හන්දියෙන් ඇතුළට හැරෙවිලා අපි යන්න ඕනේ ටික දුරක්. ඒකෙත් යන්න ඕනේ ඇත්තටම ගම ඇතුළටම යන්න ඕනේ. හරි ලස්සනයි මේ පැත්ත. ඉගෙමටම තියෙනවා. ඉතින් ඔයාට මොකද කියන්න තියෙන්නේ සුදු මේ ගම ගැන? ලස්සනයි, මුලන් තියෙනවා, කඳු තියෙනවා. ඔයාලට ඇති පේනවා තියාලුනේ. ඔන්න බලන්න මම පෙන්නන්නම්. තව චුට්ටක් ඉස්සරහට යන්න ඕන. ඇත්තම කියනවා නම් මාරම වයිබ් එකක් තියෙන්නේ. පේනවනේ. ඉතින් සුපිරි. කැලෑවක් වගේ යන්නේ. මෙතන මේ පොඩි වැවක් තියෙනවා. ඒක වැස්ස කාලෙට මේක උතුරනවා. දැන් නම් චුට්ටක් හිඳිලා වගේනේ. දැන් හිඳිනත් නැහැ. ඉතින් යාළුවනේ මේ දැන් අපි යන ගමන් තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් හරිම ලස්සනයි ගස් බලන්න ඕනේ. එවනයි පොඩි පාත් තමයි මේක මේ නයා කුඹුර ගමට යන පාර. මේකේ බස්ුත් යනවා. ඒ කියන්නේ අපි දන්නේ නැති කොහොමද යන්නේ කියලා මේ චුටි පාරවල් තමයි කියන්නේ. හරි ලස්සන view එකක් තියෙනවා උඩ කන්ද. ඔයාලට පෙන්නන්න කොහොමද ලොකු මහවැලි ගඟක්. වෙල්ලායක් මැදින් තමයි අපි යන්නේ. කොළම කොළ පාට. ඊට අපි ආවා බොරුළු පාරකට. පොඩි තුම්මන් හන්දියක් තියෙනවා. ওই දෙපැත්තෙන් මේ යන්න පුළුවන්. ඒ පාරවල් දෙකෙන් යන්න පුළුවන්. බලන්නකො හරි ලස්සනයි. පොඩ්ඩක් දුෂ්කරයි මේ පැත්ත. දුෂ්කරයි නම් කියන්නත් බෑ. මේ වැස්සා ටිකක් අඩුයි. දැන් ඉතින් වැහලා දැන් චුට්ටක් පායන. මන්දේම ලස්සනයි. මේක තමයි ගයිස් ප්ලේස් එක. මේ එන මාර්ගයේ වතුර. තව ටිකක් ඉස්සරහා තමයි ප්ලේස් එක තියෙන්නේ. මේ ප්ලේස් එක පේනවා ඇතිනේ ඔයාලට ලස්සනයි. යාළුවනේ ඉරිදා දවසක නිරිසෙනසුරාදා දවසක ඔයාලත් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න. හරි ලස්සනයි. ඉතින් යාළුවනේ මේක තමයි පොට් එක. අපි නම් නිකන් අර මේකකට අහු වෙලා ඇවිල්ලා වගේ වතුර දැක්කම පිස්සු වැදෙනවා. පාන්නක මේ ගහ යට ලස්සන පොඩ්ඩක්. නම් ටිකක් බයයි යන්න. අපි බයික් එකක තමයි යන්නේ මේ. අපි යන්නේ පල්ලෙහෙන්. අපි ඉතින් යනවා යාළුවනේ. පල්ලෙහෙන් ගිහිල්ලා කෙලින්ම උඩට දාන්න තියෙන්නේ.
ප්ලේස් ඔයාලට පේනවා ඇති. මේක තමයි ප්ලේස් එක. මෙතනින් යන්න පුළුවන් යටින් ඔය පොල්ලෝ යනවා සුපිරි. ඔහම පල්ලෙහාටම ගිහලා අතනින් එන්න පුළුවන්. මේ මරු ප්ලේස් එක. ඉතින් ඔයාලට පේනවා ඇති. මෙතන තමයි සුන්දරම ප්ලේස් එක. මම හරි ආසයි. බලන්න ඒක ලස්සන